ආයුබෝවන් දැක්ම YouTube චැනලයට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ දෙවන රාශිය වන වෘෂභ රාශියෙන් උපන්න අයගේ සාමාන්‍ය ගතිගුණ ගැනයි. වෘෂභ ලග්නයෙන් උපන්න ඔයාටත් මේ ගතිගුණ තියෙනවද කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. වෘෂභ ලග්න හිමියන්ට පළල්ලු නරලක් සහිත තරමක් ලොකු ශරීරයක් තමයි හිමි වෙලා තියෙන්නේ. මෙයාලා සෙම අධික පුද්ගලයන් වෙනවා. සිකුරුට හිමි වෘෂභ ලග්නයෙන් උපන් අය කෞතුක දේවල් වලට ආශා කරනවා. වෘෂභ ලග්නයේ තිර රාශියක් නිසා මොවුන්ට ලෙහෙසියෙන් වෙනස් නොවන හිතක් තමයි හිමි වෙලා තියෙන්නේ. මොවුන්ට රහස් හිතේ තබාගෙන සිටීමේ හොඳ හැකියාවක් තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට ලේසියෙන් තරහ යන්නේ නැහැ. ඒ වගේම තමයි තරහ ගියොත් ලෙහෙසියෙන්ම නිවෙන්නේත් නැහැ. මොවුන් গুপ্ত පුද්ගලයන් විදිහට පිටතට පේන්න පුළුවන්. ඒ වගේම මොවුන් සුළු දේවල් සිතේ තබාගෙන ඉඳලා අවශ්‍ය වූ විට ඒවා පිළිබඳව කතා කරනවා. ජයග්‍රහණයේ ස්ථිර වෙන තුරුම මොවුන් පසු නොබසිනවා. මිල මුදල් ගැන වගේම තමාගේ ලෞකික දේවල් ගැනත් මෙයාලා සැලකිලිමත් වෙනවා. සිකුරුට හිමි ලග්නයක් නිසා මොවුන් විසිතුරු දේවල් වලට කැමැත්තක් දක්වනවා. ඇඳුම් පැළඳුම් වලට වියදම් කරන්න මෙයාලා දෙපාරක් හිතන්නේ නැහැ. විනෝදාංශයක් විදියට වගා කටයුතු වලට වගේම මල් වවන්නත් කැමැත්තක් දක්වනවා. වෘෂභ ලග්න හිමියන් තරමක් ලෝභ ස්වභාවයක් පෙන්눔 කරනවා. මොවුන් මුදල් ගනුදෙනු වලදී ප්‍රවේශම් වෙනවා වගේම අන් අය වෙනුවෙන් වියදම් කිරීමට ටිකක් අකමැති වෙනවා. මොවුන් කඩිසර පුද්ගලයන් නොවුනත් පටන් ගන්නා වැඩ කෙසේ හෝ අවසන් කරනවා. නාගරික ජීවිතයකට වඩා ගස්වැල් වලින් පිරුණු ගැමි ජීවිතයකට තමයි මෙයාලා කැමැත්තක් දක්වන්නේ. වෘෂභ ලග්න හිමියන් කතාවට බොහොම දක්ෂ පුද්ගලයන් වෙනවා. කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලිව කතා කරන්න මෙයාලා දක්ෂයි. ඒ වගේම තමයි Taman තරම් දන්නා කෙනෙක් නැතයි සිතා තම මතය ලෙහෙසියෙන්ම වෙනස් කර ගැනීමට කැමති නැති පුද්ගලයෝ වෙනවා. වෘෂභ ලග්න හිමියන්ගේ දුර්වලකම් වෙන්නේ ලෝභකම, තමාගේ සැප පහසුව ගැන ඕනෑවට වඩා සිටීම සහ ඕනෑවට වඩා ජය ගැනීමට තිබෙන ආශාව. මෙයාලට සියලුම සෙම් රෝග පහසුවෙන් හැදෙනවා. උගුරේ රෝග, සෙම් ගෙඩි, පීනස, ඇදුම ලෙහෙසියෙන්ම හැදෙනවා. ඒ වගේම ඔළුවේ, බෙල්ලේ සහ පපුවේ රෝග, මලබද්ධය පහසුවෙන්ම ඇති වෙනවා.